hello welcome back to my YouTube channel. මේ මගේ පළවෙනි day vlog එක. මට ඉතින් හිතුණා මම අද දවසේ කරන වැඩ ටික කරන්න. මුලින්ම මම වශයෙන් දාගත්තා. හරි. මුලින්ම මම මගේ බෙඩ් එක ගස් කරගත්තා. මොකද කොයිකටත් කලින් අපි නිදා ගන්න ඇඳ ලස්සනට තියාගන්න එපා. ඊට පස්සේ උදේ මම උණු වතුර එකක් බොනවා. මම කිරිතේ එහෙම බොන කෙනෙක් නෙවෙයි. මගේ ඩේලි රූටින් එක තමයි උදේම උණු වතුර එකක් බොන එක. ඊට පස්සේ ගෙදර තියෙන ජනෙල් ඔක්කොම අරිනවා. ඔක්කොම ගුවට ඔක්කොම නෙමෙයි. එකක් දෙකක් කරනවා. මොකද ගේ ඇතුළට හුළඟක් එනවට මං හරි ආසයි. හොඳට එළිය තියෙන්න ඕනේ මට ගේ ඇතුළට. මේ ඉන්නේ අපේ ගෙදර යාළුවා. මෙයා ඉතින් බලන් ඉන්නේ අපි උදේ කීයටද නැගිටින්නේ කියලා. නැගිටලා එනකන් එළියට වෙලා බලාගෙන ඉන්නවා. පෙලකලාට ඇවිල්ලා දොරට අතින් ගහනවා එයාගේ. හරි. දැන් මං හදන්නේ උදේ කෑම ටික රෙඩි කරන්න. හස්බන්ඩ්ගේ තාත්තා උදේට වැඩට යනවා. හස්බන්ඩ්ගේ අම්මා ගෙදර නැහැ අද. ඒකින්දා උදේම මම උයනවා. හස්බන්ඩ්ුත් නැහැ. එයාත් උදේම ගියා වැඩට. උදේ කියන්නේ එයා පාන්දර යන්නේ. ඒකින්ද දැන් ඉතින් තනියම උයන්න තමයි යන්නේ. රෙදි ටික හොදගන්න. උයපු ටිකේ ඔක්කොම වීඩියෝ කරේ නැහැ. පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් විතරයි ගත්තේ. ටික හේදෙනකම් අපි යන්ගේ යස් කරන්න. පේනවා නේද මගේ වැඩ කරන මේසෙ හැටි. මේක මට අපේ අම්මා එව්වේ. එයා කිරි දානකට ගිහිල්ලා එහෙන් හම්බුන කැවිලි ටික මට එව්වා. මම ආරසයි කිරිබත් එහෙම කන්න. මේ වගේ අනේ මන් දන්නේ පුදුම රසක් තියෙන. ඉස්සෙල්ලාම මේක කාලා ඉන්නවා. දැන් මගේ ගෙදර වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් මට තියෙන්නේ මගේ බිස්නස් එකේ වැඩ ටික පටන් ගන්න. ඕඩර්ස් ටික ලියලා මහන්න තමයි තියෙන්නේ. කම්මැලි මේ දවස්වල මහන්නත් දෙකට හස්බන්ඩ් එනවා. දැන් 9:46 වෙලාව. බලමු. දැන් මහන්න ගන්න ඕනේ. ඔයාලට මම යාළුවෙක් වෙන්නද? එයාගේ නවත්තන මෙතන තමයි. එයාගේ හැපි ප්ලේස් එක එතන තමයි. ඔතන තමයි නිදාගන්නේ. හරි. දැන් ඉතින් ඉස්සෙල්ලාම ඕඩර්ස් ටික ලියා ගන්න ඕනේ. මේ මගේ 326 වෙනි ඕඩර් එක. ඕඩර්ස් ටික ලියලා ඉවරලා දැන් මම මේ හදන්නේ රෙදි ටික කපන්න. ඔයාලා දැක්කද මම මේ මැටීරියල් එකෙන් කරලා තිබුණ ෆ්‍රොක් එක? බලන්නකෝ මගේ ෂෝට් වීඩියෝස්. ඒකේ තියෙනවා මම මේ මැටීරියල් එකෙන් කරපු ෆ්‍රොක් එකේ වීඩියෝ එකක්. මහනවා කියන එක ලේසි වුණාට කපනවා කියන එක නම් ලේසි වැඩක් නෙමෙයි. රෙදි ටික නම් කපලා ඉවරයි. දැන් අපි යමු මහන්න. YouTube channel එකේ තව ඉස්සරහට මම small business එකක් කරන්න කොහොමද? එතකොට ඒකට ඕඩර්ස් ගන්න කොහොමද? රුපියල් 2000කින් වුණත් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක්. මම ඒ දේවල් ඔයාලට කියලා දෙන්නම්. ස්මෝල් බිස්නස් ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි මම. හැබැයි මම දැනට අවුරුදු 3-4ක ඉඳන් ස්මෝල් බිස්නස් කරන එකේ ඒව කරා. මම රෙසින් කරලා තියෙනවා. එතකොට hair bow clips කරලා තියෙනවා. tote bag කරලා තියෙනවා. ඕඩර්ස් උත් ඇවිල්ලා තියෙනවා වගේ.
හිමීට තමයි මහන්න ගියගත්තම මහන්න තියා මම මේ මැෂිමක් පාගන්නවත් අල්ලලවත් තිබ්බ කෙනෙක් නෙමෙයි මීට අවුරුද්දකට කලින්. හරිද? තාම මගේ බිස්නස් එකට අවුරුද්දක්වත් නැහැ. මේ ජූනි වල තමයි මගේ බිස්නස් එකට අවුරුද්දක් වෙන්නේ. ගිය අවුරුද්දේ පෙබරවාරි වල තමයි මම මෙයාව ගත්තේ. මාර්තු වල තමයි මගේ ඕලොක් මැෂින් එක ගත්තේ. ඒ දේවල් ගැන දැනගන්න මොනවා හරි තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. මම හැමදේම කියලා මම දන්න හැමදේම මම ඔයාලට කියලා දෙන්නම්. කියව ඉඳලා හරියන්නේ නැහැ. ඉක්මනට මම වැඩ ටික ඉවරයක් කරන්න. හවසට හස්බන්ඩ් ආවම කොහරි යා කිව්වොත් මේ වගේ මේ නමින් තියෙන පේජ් එක තමයි මගේ පේජ් එක. ඔයාලා ෆලෝ කරන්න. රස්නේ වැඩි නිසාම අයිස්ක්‍රීම් ටිකක් කන්න හිතිලා මං ආව වැඩ අතරමඟ අයිස්ක්‍රීම් එකක් කන්න. ඔයාලටත් මෙහෙමද? වැඩ කරන අතරමඟ එක එක දේවල් කන්න හිතනවද? මේ තියෙන්නේ ෆ්‍රොක් එකේ ෆයිනල් ලුක් එක. දැන් තියෙන්නේ මේ ඔක්කොම මට අස් කරන්න. රෙදි ටික වෙලට දාලා එන්නම්. දැන් මං වොෂ් එකක් දාගන්න යන්නේ. හරිම මහන්සි මහලා තියෙන වැඩට ඔක්කොම ඉවර කරලා දැන් යන්නේ මං වොෂ් එකක් දාන්න. හරි මං දැන් වොෂ් එකක් දාගෙන ආවා. දැන් තියෙන්නේ මට හස්බන්ඩ් එනකම් බලාගෙන ඉන්න. ජම්බු වගේ තියලා මං හදාගත්ත පොඩි අච්චාරුවක්. ඔයාලත් මං වගේ අච්චාරු පෙරේතෙක්ද? හස්බන්ඩ් ආවා. මම එයාට කිව්වා මාරි බිස්කට් පුඩිමක් හදන්න බඩු ගේන්න කියලා. එයා ගෙනල්ලා තියෙන මාරි බිස්කට් විතරයි. හරිම සතුටුයි. බලන්නකො නිදාගෙන හිටපු මෙයාගේ සතුට. මෙයා හැමදාම මෙහෙම තමයි. හස්බන්ඩ් ගෙදර ආපු වෙලේ ඉඳන් වටේ කැරිකි බලන්නකො තියෙන ආදරේ. මෙහෙම හිටියට අපේ මේ බව් යාළුවා ගොඩක් වයසයි. හරි දැන් හස්බන්ඩ් කිව්වා පොඩි වැඩ වගේක් තියෙනවා අපිට කරගන්න. ඒ ටික කරගන්න යමු කියලා. මං ඉතින් ලෑස්ති වුණා. මං වලට කලින් කිව්වනේ හස්බන්ඩ් ආවම කොහෙද යන්නේ කියලා. දැන් අපි යන්න තමයි ලෑස්තිලා ඉන්නේ මේ. Ya. Ini mana ni nanti? Ini kok. Ini. Ini kok kayak mesin kata. Helmet kita kan apa? ඔයාලට මතකද මේ වොච් එක? මම තෙමු එකකින් ගෙන්නුවේ. ඒක හරිම ලස්සනයි. හරි දැන් අපි යන්නයි හදන්නේ. මෙතනින් යාට මට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද පොඩි වැඩ වගේකට ගියේ හින්දා ඒ දේවල් වලදී වීඩියෝ කරන්න ටිකක් අමාරුයි. ඒකේ හින්දා vlog එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. Thank you for watching.